මේ අපි මෙයාගේ ඉන්කම් එක ගැන කතා කරන්නේ නැහැ. ඔයාලා හිතා ගන්න සාමාන්‍යයෙන් කරන්ට් බිල ලක්ෂ 4ක්. ඒ කියන්නේ මෙතන සේවකයන්ගෙන් වැඩිම වැටුප ගන්න කෙනා 1.80ක් වැටුප ගන්නවා. ඒතකොට සේවකයෝ 25ක් වැඩ කරනවා. මෙයා පොඩි ගේමක්ද ගහලා තියෙන්නේ 25ක්. ඔතනින් වැඩිම සැලරි එක ගන්න කවුද? වැඩිම සල්ලි එක ගන්නවා 1.80. 1.80. 1.80. හදන්න බැරි නම් මම මේ ජොබ් එක නවත්තනවා. පොඩි දෙයක් අහන්න දෙනවා. දැන් ජූස් බාර් 4ක් තියෙනවා. 4ක් තියෙනවා. ඒ කියන්නේ මුලින්ම පටන් ගත්තේ මෙතනින්. එකයි. දැන් 4ක් කරගෙන යනවා. අන්න ඒකත් හොඳ පොයින්ට් එකක්. දැන් හිතන්නකෝ මෙයා මෙතනින් පටන් අරගෙන දැන් ජූස් බාර් 4ක් කරනවා. හායි යාළුවනේ ඔන්න ඔයාලට පොඩි දෙයක් අරන් ආවේ. ඔන්න channel එක ආයේ පටන් ගත්තා. අලුත්ම දෙයකින්. ඒ කියන්නේ මුල ඉඳන් ගොඩ ගිය තව කෙනෙක් හොයාගෙන ආවා. අපි අර ඔයාලට මතක ඇති මම මුලින්ම කරපු වීඩියෝ එක කැඳ කඩේ ගැන. ඒ වගේම තැනක් තමයි හොයාගෙන ආවේ. හරියටම කටුකුරුන්ද ගෝල්ඩ් රෝඩ් එකේ යද්දී අනිවාර්යෙන් දන්න තැනක් ජූස් බාර් එක. ඉතින් ඒක දන්නේ නැති කෙනෙක් නෑ. නොබීපු කෙනෙක් නෑ. අපි ඉන්නවා ඒකේ අධිපති අපේ අයියා ඉන්නවා. අපි අහලා බලමු කොහොමද ඉතින්. හොඳයි හැමදේම හොඳයි. ඉතින් මෑගෙන් අහන්න ගොඩක් ප්‍රශ්න තියෙනවා. අපි අල්ලලා කතා කරමුනේ. හරියම. අහලා බලමු අයියාගෙන් මේක පටන් ගත්තේ කොහොමද? ඒ විස්තර ටික අහලා බලමු අපේ අයියාගෙන්. පටන් ගද්දි නම් පට්ට චාර්ටරයක් කෑවා. ඔව්. මම මුලින්ම හිතුවේ කෙනෙක් යටතේ වැඩ කරනකොට වඩා තමන්ගේ මගේම බිස්නස් දෙයක් මගේම දෙයක්. ඒක හරි. ලාභ හෝ පාඩු ඒක මට. ඔව්. මම එක තැන්වල වැඩ කරලා තියෙනවා අවුරුදු 10 12. අවංකමක පිටකොටේ මුට්ට කර ගහලා තියෙනවා. පොල් කඩලා තියෙනවා. ඇජ්ජ නැහැ බය නැහැ හොරගම් කළා නැහැ. ඉතින් එහෙම ගමනක් ආවා. ඊට පස්සේ මට මෙතන මෙහෙම පොඩි බිස්නස් එකක් පටන් ගන්න. පටන් ගත්ත කාලේ ඉතින් ටිකක් හරිම අමාරුයි. නවත්තන්නත් තිරිච්ච අවස්ථා බොහොමයි. ඒත් කොහොම හරි ගේම ගහගෙන ගියා. මම සෑහෙන සපෝට් එකක් දුන්නා මගේ වයිෆ්. ඔව්. ඒක අනිවාර්යෙන් කියන්න ඕන. සෑම සාර්ථක මිනිසෙක පිටිපස්සේ වයනියක් ඉන්නවා. ඔව්. ඒ වුණාට මගේ නෑදෑයෝ එහෙම මේක පේමන්ට් ඒ මට්ටමට පහළ දැන් දාලා සාමාන්‍ය හිතෙන්නේ නැති ඕන ඒ කියන්නේ පවුලක දැන් අර සාමාන්‍යයෙන් සමහර ડોක්ටර්ස්ලා ඉන්නවා. අර ලොකු ලොකු අයනේ ඉන්නේ. දැන් ඔයා එකපාරට මේ පාරක් අයිනේ ජූස් බාරයක් දානකොට පවුලේ හිතන්නේ නැති මේකින් ගොඩ යන්න පුළුවන්ද? මෙයාට මේක කරලා පවුල ජීවත් කරන්න පුළුවන්ද? අනිවාර්යෙන් මේගොල්ලෝ හිතුවේ ගොඩක් චාර්ටරයක් ඇයි අපිට ලැජ්ජ කරයි. ඔව්. ඒ වුණාට ඉතින් කොහොම හරි මගේ වාසනාව අන්තිමට එයාලට වැඩිය උඩ ඔයා ඉන්නවා එහෙමද? සෑහෙන ඉන්නවා උඩින්. සෑහෙන ඉන්නවා. ඉතින් මේක පටන් ගත්තේ අය සාමාන්‍යයෙන් මේ ඔයාට හිතුනේ කොහොමද මෙතන හොඳයි කියලා සාමාන්‍යයෙන් මේ කටුකුරුන්ද මෙතන? මම ගොඩක් දුරට ඉතින් පාරේ හෙට මෙහෙට ඇවිදිනවා. ඔව්. එතකොට මට නිකමට හිතුණා මෙතන පටන් ගන්න ඕන. ඒ කාලේ කියන්න තව එකක්. ඒ කාලේ මම මුහුදු ගියා. ඔව්. ඒ කියන්නේ දුක්ම රස්සාවක් ඒක. ඔව්. ඒ යන අතරතුරදී මම try කරා මගේම දෙයක් කරන්න මම වයිෆ් එක්ක ඉන්න ඕන ළමයි එක්ක ඉන්න ඕන. ඒ හින්දා මම මේක හිතුවා මෙතන ඉඩ තිබුණා. පටන් ගත්ත ෂේප් එකේ පටන් ගන්නකොටදී මගේ ළඟ තිබුණේ රුපියල් 55000යි. 55යි. 55000න් පටන් ගත්තේ. මුලින්ම ෆ්‍රීසරයක් ගත්තා. ඊට පස්සේ අර ඩොලර් ඇමරිකන් මැෂින් එක ගත්තා. රුපියල් 5000යි. ෆ්‍රීසරේ රුපියල් 44000යි. ඕම පොඩි පොඩි අයිටම් ටිකක් පටන් අරන් ඉතින් සැරේ ගේමක් ගැහුවා. ඩිංග් එක රුපියල් 50 කරා වගේ මම තමයි දුන්නේ. ඔව්. ඔය ටික තමයි ඉතින් මාව ගොඩ දාපු වාහනයක් තියෙන එක චුට්ටක් පෙන්නන්න. අපි ඒ ටිකත් පෙන්නමු. තව ප්‍රශ්න ටිකක් තියෙනවා අහන්න. විහිං දාන ප්‍රශ්න තියෙනවා මිනිස්සු. එතකොට මේ ප්‍රශ්න ගැන පොඩ්ඩක් කතා කරලා බලමු. මේක පටන් ගත්තට පස්සේ ආපු ප්‍රශ්න ගැන අයියාගෙන්. පටන් ගත්ත ගමන් ආව ඉතින් ඩ්‍රින්ක් එක කොහමද? කෙමිකල් නේද? නේ? හැමෝම අහන දෙයක් තමයි කෙමිකල්. මොකද මේ ගාන්න මම පොඩි ප්‍රශ්නයක් අහන්න. ඇත්තටම කෙමිකල්ද මේක? ඇත්තටම කෙමිකල් නෙවෙයි. ඔව්. ඇත්තම කෙමිකල් නෙවෙයි. ඔයාට මම ඒක පෙන්නන්න. ආ. ඒක අනිවාර්යෙන් බලමු අපි. ඒ ටික තමයි ඊට පස්සේ මේ මොකද මේ මුහුදුබඩ ප්‍රදේශයේ ගාලුපාර. ඔව්. ගාලුපාර කියන්නේ ගොඩක් දුරට මාළුත් එක්ක ගැවසෙන පැත්තක්. එතනින් එහෙම තමයි ඩ්‍රින්ක් එකක් කූල් කරගන්නකොට අවශ්‍යම දේ අයිස් කැට. ගොඩාක් අය හිතන්නේ මාළු අයිස්. ඒක තමයි නම්බර් 1. ඒ වුණාට මගේ ළඟ එහෙම දෙයක් නැහැ. මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. මගේ ළඟ දැන් නම් ලොකු අයිස් කැට ප්‍රොඩක්ෂන් එකක් ගහන්න පුළුවන් මැෂින් තියෙනවා. පටන් ගත්තේ ෆ්‍රීසරයකට දාලා ට්‍රේ දාලා අයිස් කැට මුදවල අරගෙන පටන් ගත්ත කාලේ ඉඳලා හරි දේ හරි විදියට කස්ටමර්ට දුන්නා. ඌඩි බබෙකුට නම් බය නැතුව මම කියන්නම්. මගෙන් ඩ්‍රින්ක් එකක් බීලා බලන්න. බීලා රස නැත්තම් කෙලින් මේ එවලෙම මට කියන්න. මල්ලි වාගේ ඩ්‍රින්ක් එක රස නැහැ. අවුල්. එහෙම කිව්වොත් මම අනිවාර්යෙන් හිතනම ආචාර කරනවා යාට. මගේ අඩුපාඩුවක් තුර මම ඒක හදා ගන්නවා. මම කියන්නේ බීලා බලන්න. මේ කෙමිකල් නේ ස්වාභාවික පළතුරු ලුණු සීනි විතරයි ඇඩ් වෙන එකම දේ. රයිට් මට තියෙන වෙනම ප්‍රශ්නයක් තමයි දැන් හැම තැනම ජූස් බාර් වල මම ජූස් බීලා තියෙනවා. සාමාන්‍යයෙන් 350යි එක්ක 400යි මෙන්න මේ වගේ පොඩි වීදුරුවකට හම්බෙන්නේ. මෙතන දෙනවා ලොකු වීදුරුවකට රුපියල් 150ට. මොකද්ද මේකේ රහස ඇත්තටම? කට්ටියට. මේකේ රහස ඇත්තටම
මම ගන්නකොට පළතුරු මම බල්ක් ගන්නෙ. ඔව්. බල්ක් එකක් ගන්නකොට සාමාන්‍යයෙන් අඩුවට හම්බ වෙනවා. එතනයි මගේ තියෙනවා මැෂින් වල තමයි මගේ ලොකුම රහස තියෙන්නේ. ඒ මැෂින් එක සාමාන්‍ය ලොකු ගාණක් වෙනවා. ඒක තමයි මගේ තියෙන මූලික දේ. වැඩි සේල් එක low budget high quality විදියට යන්නේ. low budget high quality. හරි. මගේ එතකොට drink එකේ quality නම් කවදාවත් අඩුවක් නැහැ. ඕන වෙලාවක බීලා බලලා පටන් ගත්තා වගේම අදටත් quality ඇති කියලා මම හිතනවා. ඒක තමයි මගේ කස්ටමර්ස්ලා වැඩි වෙන්නේ, මගේ සේවකයෝ වැඩි වෙන්නේ හේතුව. එතකොට අපි කතා කරොත් එම් පිරිසිදුකම ගැන මෙතන. පිරිසිදුකම ගැන ඉතින් අපිට බලන්න පුළුවන් නේ ඇතුළට එහෙම අනිවාර්යෙන් බලන්න පුළුවන්. අනිවාර්යෙන් බලන්න පුළුවන්. ඕන කෙනෙක් එන්න මම පෙන්නන්නම්. මම හදන විදිය ඕන කෙනෙකුට මම පෙන්නනවා. ඔව්. හැබැයි මං වගේ කෙනෙක් තව දියුණු වෙනවා නම් එයාටත් මං chance එකක් දෙනවා වැඩේ පටන් ගන්න. අනිවාර්යෙන්. අයියා මට මුලින්ම කියන්න ඕන දැන් අයියා මෙතන මුලින්ම පටන් ගද්දි ගෝල්ඩ් රෝඩ් එකේ පොඩි මේ කට් එකනේ ගහගෙන හිටියේ. ඔව්. දැන් අයියා මේ පිටිපස්සේ ගේට් ඉන්නවා. කට්ටිය හිතන් ඉන්නවා මේක ගේ අරන්ද කියන්නේ සාමාන්‍ය අයිති කෙනාගෙන් ඔයාලට ලැබිච්ච සපෝට් එකක් තියෙනවද මොකක් කරේ? මට මම මෙතන පටන් අරන් අවුරුදු 4ක් විතර වගේ යනකම් මම මෙතන ඉස්සරහම තමයි කරේ. ඒ මහත්තයා රටේ ඉන්නේ. එයා කොහොම හරි මට මීට් වුණා. මීට් වෙච්ච වෙලාවේ කොහොම හරි මගෙත් වාසනාව ඒ මහත්තයාගේ තියෙන මොකද්ද කියලා මම දන්නේ නැහැ. මගේ වාසනාව ඒ මහත්තයත් මං ගැන හොඳ කියලා හිතන්නේ නැති. මට මෙතන බාර දුන්නා. රුපියලක්වත් රෙන්ට් එකක් නැතුව අය කියන්නේ මේක එතනට රෙන්ට් එකක් දෙන්න ඕනේ නැහැ. රෙන්ට් එකක් නැහැ. ඒ විශ්වාසය මත තමයි මම තනිකර ගෙයක් දීලා තිනවා ඔයාට ඒ විශ්වාසෙට. විශ්වාසෙට. ඔයාගෙන විශ්වාස කළා. ඔව්. ඉතින් හිතන්නකෝ ඒ වගේ මිනිස්සුත් ඉන්නවා මිනිස්සෙක්. ඒ කියන්නේ මිනිස්සුන්ගේ හිත හොඳ නම් වෙලාව ආවට පස්සේ ඕන තරම් හොඳ මිනිස්සු ඉන්නවා මේ ලෝකේ. ඉතින් හිතන්නකෝ මේ වගේ ලොකු ගෙයක් ඉතින් රෙන්ට් එක කිසිම සත පහක්වත් ගන්න නැතුව එයාටම වැඩේ කරගෙන යන්න දීලා තියෙනවා. ඉතින් මම හිතනවා මම විශ් කරනවා මේකේ ඔයාටම ගන්න ලැබේවා. මේ මහත්තයාට එහෙම පහළ වේවා. ඒ මහත්තයා කැමතියි මං ගන්නවා. කැමතියි නේද? කැමතියි. මං මගේ තියෙන ඉතින් මුදල් වල පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. මුදල් කියන්නේ ඉතින් මම පොඩි තැනක ඉඳලා ලොකුවට මුදල් නැහැ තාම. ඉස්සරහට මං try එකක් දෙනවා ගන්න. ඒ මහත්තයාත් කැමතියි මං ගන්නවට. රයිට් මීළඟට කතා කරන්න යන්නේ මෙයා ලොකු පින් වැඩක් කරනවා. සාමාන්‍ය පින් වැඩක් කියන්නේ ඒක කරන්න බැරි වැඩක්. සමහර අයට ඒ කියන්නේ ලොකු තත්යකට ආවට පස්සේ තමයි කොට දෙනෙක් ඒ වගේ වැඩ කරන්නේ. හැබැයි මෙයා පටන් ගත්තේ දවසින් ඉඳන්ම පොඩි කරන වැඩක් තියෙනවා. ගැබිනි මව්වරුන්ට මෙතන ෆ්‍රී. කී දෙනෙක් ආවත් ෆ්‍රී. ඒ කියන්නේ මෙයා පටන් ගත්තේ දවසින් ඉඳන් මේක කරගෙන යනවා. එහෙම දෙයක් හිතුනේ ඒවත්. බිස්නස් එක පටන් අරගත්ත දවසේ ඉඳලා මම ඒක හිතුණා. ඔව්. ඒක කරා. ඒක ලොකු පිනක් හැබැයි. පිනක් ඒක මටත් හිතට සන්තෝෂයක්. සාමාන්‍ය අපි රැකියාවක් කළා අර ජීවිතේ සන්තෝෂ වෙනවා කියන්නේ. ඔව්. ඒ සන්තෝෂය මට එතනින් තියෙනවා. මොකද ඒගොල්ලෝ ටික කාලයක් කරන බබා හම්බෙලා. ඊට පස්සේ එනවා. අයියේ අපි ඔයාගෙන් ඩ්‍රින්ක් එකක් බිව්වා. බොහොම ස්තුතියි. ඒක ඒ සතුට සල්ලි වලට ගන්න බෑ. ඒක හරි. මගේ ජූස් බාර් හතරෙම දැන් ඒක ඒ විදිහටම යනවා. දැන් පොඩි දෙයක් අහන්න දෙනවා. දැන් ජූස් බාර් හතරක් තියෙනවා. හතරක් තියෙනවා. ඒ කියන්නේ මුලින්ම පටන් ගත්තේ මෙතනින්. එකයි. දැන් හතරක් කරගෙන යනවා. අන්න ඒකත් හොඳ පොයින්ට් එකක්. දැන් හිතන්නකෝ මෙයා මෙතනින් පටන් අරගෙන දැන් ජූස් බාර් හතරක් කරනවා. ඒ කියන්නේ මං හිතන්නේ මෙයාගේ මනුස්සකමයි මෙයාගේ තියෙන හිත හොඳකමත් එක්ක තමයි මෙයාට ලැබෙන්නේ දේවල්. ඒ ලැබෙන දේවල් කාටවත් වළක්වන්න බෑනේ. ඉතින් ඒ දේවල් ලැබෙනවා. හරි. මෙයාගෙන් හොඳ පොයින්ට් එකක් ආවා. මෙයාට දැන් ජූස් බාර් හතරක් තියෙනවලු. මම දැනගන්න කැමතියි අයියේ මේ කොහෙද ජූස් බාර් හතර තියෙන්නේ? මෙතන මුලින්ම පටන් ගත්ත සේවකයෝ කී දෙනෙක් හිටියද? දැන් සේවකයෝ කී දෙනෙක් ඉන්නවද කියන පොඩ්ඩක් කියමු අපි. පටන් ගන්නකොට මම තමයි සේවකයා. අදටත් තාමත් මම සේවකයා. ඕනත්වා සේවකයත්වා. සේවකයාත් මම. මගේ සාමාන්‍යයෙන් වැඩ පටන් ගන්න ටයිම් එක පාන්දර 5. ඉවරන ටයිම් එක සාමාන්‍යයෙන් රෑ 9. මගේ සේවකයෝ වැඩ පටන් ගන්න ටයිම් එක උදේ 8. ඉවරන ටයිම් එක හවස 7. මම වැඩ පටන් ගන්නකොටත් මගේ සේවකයෝ නිදි. මම වැඩ ඉවරනකොටත් මගේ සේවකයෝ තාමත් ඒක කන්ටිනියු කරගෙන යනවා. තාම කරනවා. ඔයාට ඕනනම් පුළුවන් අනේ නිදාගෙන ඉන්න මේ වැඩ කරන කට්ටියට කරන්න දෙන්න. හැබැයි ඔයාට ඒ ක්වොලිටිය තියාගන්න ඕනේ. මට කරන්න පුළුවන් තාක්කල් මගේ අතින්ම මම ඩ්‍රින්ක් එක හදනවා. මගේ අතින් හදන්න බැරි නම් බලනවා මගේ දරුවෙකුට හරි මගේ රෙසිපි එක දෙන්න. හදන්න බැරි නම් මම මේ ජොබ් එක නවත්තනවා. හරි දේ හරි විදියට හැමදාම දෙන්න තමයි try කරන්නේ. ඒක හරි. සේවකයෝ කී දෙනෙක් ඉන්නවද දැන්? සේවකයෝ දැනට පටන් ගත්ත කී දෙනෙක් හිටියද? පටන් ගන්නකොට මායි වයිෆුයි පටන් ගත්තා. වයිෆුත් මගේ සේවකයෙක්. ඔව්. මේ පටන් ගත්තේ මයි. මාර සපෝට් එකක් දුන්නා නේ. සෑහෙන සපෝට් එකක් දුන්නා. මේ දැන් නම් සේවකයෝ 25ක් විතර ඉන්නවා. 25ක් විතර ඉන්නවා. ඉතින් ඉතින් බැලන්ස් වෙලා යනවා. ඉතින් හිතන්නකෝ සාමාන්‍ය ජූස් බාරයක් පටන් අරගෙන මේ පාරේ පටන් ගත්තේ. මිනිස්සු හිතන්නේ නැහැ නේ මේ වගේ දෙයක්. සාමාන්‍යයෙන් අපි අර බිස්නස් එකේ අර කරන බිස්නස් එකේ වර්ගය අනුවනේ මිනිස්සු මනින්නේ. ඉතින් දියුණු වෙන්න පුළුවන් ඊට වැඩිය දේවල් තියෙනවා මේ ලෝකේ. ඉතින් ඒක හොඳටම පෙන්වපු කෙනෙක් තමයි මේ අයියා. අයියා පවුල එක කී දෙනෙක් ඉන්නවද අයියා? මගේ ඉන්නවා වයිෆුයි මායි පොඩි 3 දෙනයි අම්මයි තාත්තයි
නංගිලා 3 දෙනයි. ඒ කියන්නේ දැන් ඔයාගේ පුතාලාටත් මේ බිස්නස් එක කන්ටිනියු කරගෙන යන්න දෙනවා. මගේ පුතෙක් දැන්ට මගේ ළඟ වැඩ. ඔව්. අවුරුදු 18ක් විතර වෙනවා. 18ක් විතර. එයාට ඉතින් මට පුළුවන් නිකන් තියාගන්න. මම එහෙම තියාගන්න නැහැ. මම කියන්නේ මේක ඉගෙන ගන්න ඕනේ නේද? ඉගෙන ගන්න අනිවාර්යෙන්. මේක හරි. තාත්තා හදාගත්ත දේ තව ඉස්සරහට අරන් යන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙතනට ඔයා ගාවට ජූස් බාර් එකට වැඩ කරන්න එන කට්ටිය දැන් සාමාන්‍යයෙන් සමාජයට O level A level කරපු ළමයිනුත් ගෙදර ඉන්නවා. දැන් මෙතනට වැඩට ගන්නකොට සාමාන්‍යයෙන් ඔයා සැලරි එක සාමාන්‍යයෙන් කීයක් වගේ දෙනවද ඒ ළමයිට? සැලරි එක සාමාන්‍යයෙන් මම 70කින් විතර පටන් ගන්නවා. 70කින් 70000කින්. මම නම් හිතන්නේ ඉතින් මිනිසුන්ට ඕක හොඳ ආදර්ශයක්. A level කරපු ළමයි තාම 35000ට උදේ හවස වැඩට යනවා. ඉතින් ඔන්න හොඳ පොයින්ට් එකක් 70000කට වැඩිය පඩියක් ගෙවනවා මෙතන ඉන්න සේවකයන්ට. මහලුකු දෙයක් කරන්න නැහැ. ජූස් සමහරලාට ජූස් එක දීලා ඒ පිරිසිදුකම මෙයායි ක්වොලිටි එක රකින්න විතරයි තියෙන්නේ. හරියට වැඩ කරන්න ඕන. වෙලාවට එන්න ඕනේ. අනිවාර්යෙන් වෙලාව වැදගත්. මොකද ඔයා කියපු දේවල් එක්ක මට හිතුණා අනිවාර්යෙන් ටයිම් එක සේවකයන්ගේ වැදගත් වෙනවා කියලා. තව මොනවද යාළුවාට කියන්න තියෙන්නේ? ඒගොල්ලන්ගේ සාමාන්‍යයෙන් මගේ ළඟ ඉන්නවා වැටුප් සාමාන්‍යයෙන් මම කැමති මෙතන ඔය දැන් සේවකයේ 20 කීයක් දෙන්නේ? 25ක්. 25ක්. ඔතනින් වැඩිම සැලරි එක ගන්න කවුද? වැඩිම සැලරි එක ගන්නවා 180. 180. 180. එයා මෙතන මොකද්ද කරන මේ පෝස්ට් එක? එයා මෙහෙමයි ඇතුලේ වැඩත් කරනවා, කිචන් එකේ වැඩත් කරනවා. ඉස්සරහා ජූස් බාර් එකේ මුහුණතට එන්න අවශ්‍යතාවයක් වුණා ඒකත් කරනවා. එහෙම මගේ ළඟ ඉන්නවා හැම ඕල් රවුන්ඩර්ලා ඉන්නවා. ඕල් රවුන්ඩර්ලා ඉන්නවා. ඒගොල්ලොන්ට මම විශේෂ සැලකිල්ලක් දෙනවා. සමහර අය ඉන්නවා වැටුප අරගෙන ෂේප් එක යන අය. ඔව්. ඒ අය සාමාන්‍යයෙන් ඉතින් ඒක ඔයාලට දැනෙනවනේ ඔයාලා එක්ස්පීරියන්ස් එකත් එක්ක. ඒ අයට ඉතින් මම වැටුප් නොදී ඉන්නේ නැහැ. හැමෝටම මං හිතන්නේ දැන්ට මගේ ළඟ රුපියල් 70000 වගේ වැටුපට යන අය ඉන්නේ 4ක් හරි 5ක් හරි අනිත් ඔක්කොම ලක්ෂයට වඩා වැටුප් ගන්නවා. ඒ තරම්ම කියනවා ජූස් බාර් ලංකාවේ ජූස් බාර්ල වැඩිම වැටුප් ගෙවන කෙනා මං වෙන්නේ ඔයා වෙන්නේ නැති. ඇති කියලා මම හිතනවා. අනිවාර්යෙන් සාමාන්‍ය හිතන්නේ ජූස් බාර් එකකින් ඒ වගේ සැලරියක් ගන්නවා කියලා මිනිස්සෙක්ට. ඒ කියන්නේ 180 ගන්න කෙනා වත් එක මුලින් නම් හිටපු කෙනෙක්ද? මගින් ප්ලග් වෙච්ච කෙනෙක්. මගේ. උනාට දක්ෂයි. දක්ෂයි. ඕල් රවුන්ඩර් කෙනෙක්. ඔව්. ඉතින් හිතන්නකෝ ඒ වගේ කට්ටියක් ඉන්නවා සැලරි එක ගන්න. ඉතින් හිතන්න එපා මේ පාරේ ජූස් බාරයක් කරා කියලා මිනිස්සුන්ව සෑහලුවට ලක් කරන්න එපා. එයාලා ඔයාලට වැඩිය සැලරි එකක් ගන්නවා. ඔයාලට වැඩිය හොඳ තත්ත්වයක ඉන්නවා. ඒක තමයි වෙන්න ඕනේ. මේ අර ඉස්සර තිබ්බ අර මාන්න කියන දේ නැති කරන්න ඕනේ. තත්ත්ව තියෙනවනේ. කුල ભેදය. ඉතින් ඒක නිසා ඔයාලට වැඩිය හොඳ තත්ත්වයක මිනිස්සු ඉන්නවා. ඒක නිසා ඔළුව ඉදම ගන්න එපා. කොච්චර උඩට ගියත්. ඉතින් තව දෙයක් කියන්න තියෙනවා. ඔයා ගාව සාමාන්‍යයෙන් අයිස් කට් මැෂින් කීයක් විතර තියෙනවද? අයිස් කට් මැෂින් 7ක් තියෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. ගොඩ දෙනෙක් හිතන්නේ අර මේ අර දීවර මේවගත් එක්ක මෙතනට අයිස් කට් ගේනවා කියලා නේ. ඒකත් එක්ක. ඉතින් අයිස් කට් මැෂින් උත් තියෙනවා. මෙතන පිරිසිදුකම ඔයාලට අනිවාර්යෙන් මම පෙන්නනවා. මෙතන වෙනම ලෙවල් එකක යන්නේ වැඩි. ඔයාලට හිතුණාට මේ පාරේ පොඩි හට් එකක් දාගෙන මෙහෙම පෙවුනාට මෙතන ක්වොලිටි එක ඇතුලේ ලොකු දෙයක් වෙනවා. ඒක අනිවාර්යෙන් පෙන්නනවා ඔයාලට. සාමාන්‍යයෙන් අයිස් කට් මැෂින් තියෙනවා. මෙතන ලොකු මැෂින් තොගයක් තියෙනවනේ. තියෙනවා. එතකොට ලොකු කරන්ට් බිල් එකක් එනවා ඇති. එතකොට වතුරු බිල් එකක් එනවා ඇති. ඒක ගැන පොඩ්ඩක් කතා කරොත් එහෙම. සාමාන්‍යයෙන් මම මාසෙකට කරන්ට් බිල ලක්ෂ 4ක් විතර ගෙවනවා. ලක්ෂ 4ක හිතන්නේ නැති දෙයක් කවුරුවත්. ලක්ෂ 4ක් මාසෙට කරන්ට් බිල ගෙවනවා. ජූස් බාර් 4 වැඩවලට වතුර බිල සාමාන්‍යයෙන් ලක්ෂයක් විතර පැත්තේ වතුර බිලකුත් එනවා. ඔව්. ඒ අතරතුර තමයි ඉතින් මේ අපි මෙයාගේ ඉන්කම් එක ගැන කතා කරන්නේ නැහැ. ඔයාලා හිතා ගන්න සාමාන්‍යයෙන් කරන්ට් බිල ලක්ෂ 4ක්. ඒ කියන්නේ මෙතන සේවකයන්ගෙන් වැඩිම වැටුප ගන්න කෙනා 1.80ක් වැටුප ගන්නවා. ඒතකොට සේවකයෝ 25ක් වැඩ කරනවා. මෙයා පොඩි ගේමක්ද ගහලා තින්නේ පොඩි මාසියක්ද වෙලා තින්නේ කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්. අවුරුදු කීයක්ද ඒ සාමාන්‍ය පටන් අරගෙන? අවුරුදු 10යි. අවුරුදු 10ට. අවුරුදු 10ට ලොකු ගේමක් ගහලා තිනවා. අන්න එහෙම කට්ටිය තමයි අපි හොයන්නේ. සාමාන්‍ය මෙතන පළතුරු ගේනකොට කොච්චර ගේනවද සාමාන්‍ය? ටොන් ගණන් වලින් තමයි ගේන්නේ. ටොන් ගණන් වලින් ගේන්නේ. අර වා ගොඩක් ගේන නිසා තමයි මේ දෙන්න පුළුවන් නේ. මට ගොඩක් ගේන නිසා තමයි මට ලෝ බජට් යන්න පුළුවන්. ලෝ බජට් එකට යන්න පුළුවන්. රුපියල් 150යි. මම ඔයාලට පෙන්නන්නම් ජූස් එකත් මොන වගේද කියලා. වෙනස්ම වැඩක්. ඒක නිසාම තමයි මම මෙයාව තෝරගත්තේ. මම මෙතනින් යන ගමන් ගොඩක් වෙලාවට ජූස් එකක් බොනවා. ඊට පස්සේ තමයි මම මෙයාව කන්ටැක්ට් කරගෙන මේ වැඩේට ඉන්ටර්විව් එකක් කරන්න ඕන කියලා හිතුනේ මෙයා ගැන. මෙයාගේ ලොකු අයිඩියා එකක් තියෙනවා. මෙයා ලොකු ඉස්සරින් ඉඳන්ම මම දැකලා තියෙනවා. අපිත් පොඩි කාලේ මෙතනින් යද්දි දැකලා තියෙනවා මෙයා ජූස් කඩේ දාගෙන හිටපු විදිය, දැන් ඉන්න විදිය. ඉතින් මේ ගේත් ඔයාලට ගන්න ලැබේවා. ඒ මහත්තයාටත් හිතක් පහළ වේවා. මේක ඔයාලට ලැබෙන්නේ මොකද? ඔයාලට තමයි මෙතන හරියන්නේ. මම හිතුවේ ඔයා අරගෙන කියලා. රයිට් ඔන්න මෙයා තමයි අර අයියා කියපු වැඩිම වැටුපක් ගන්න කෙනා. 1.80ක් විතර ගන්නවා. ඉතින් ඔයාලට මොකක්ද කියන්නේ මෙතන ආයතනය ගැන? කියන්නේ අපිට හොඳියම දෙනවා. අනේ අපි පොඩියට මොනවා යාළුවෝ. ඔව්. ඒ වැඩ කරන විදිහට අපි කියලා ඉල්ලන්න ඕනේ. ඒ ඔයාලා අයියා කියපු විදිහට ඕල් රවුන්ඩර් කෙනෙක්. ඒක නිසා තමයි ඔයාලට වැටුපක් හම්බෙලා තියෙන්නේ වගේ. අපේ වැඩේ අපි හරියට කරා. අයියා බලන්නතු පඩිය දෙනවද? ඒක හොඳ පඩියක් දෙනවා.
ඇත්තටම මම කවුරුත් අයියත් එක්ක හැමදාම ඉන්නවා අයියත් එක්ක. අනේක තමයි වෙන්න ඕනේ. ඉතින් අයියා සලකන විදියට සේවකයොත් ආදරය කරා. අපි තව දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා ලොකුවට වැඩ දැන් නම්. ඉතින් මොකද මේ වෙලාවේ බිසි නේ ගොඩක් වෙලා. ඩබල් වෙද්දි. මොකද ඇත්තටම අපේ අයියා ගැන හිතන්නේ. ඔයාලා සාමාන්‍ය අපේ අයියේ ඕනේ ඉන්නවනේ. ඒ ගැන මොකද හිතන්නේ? වරණ මොකද සලකන සේවකයෙක් කොහොමද? යා පිළිසඳ කොහේද ගොඩක් හිතනවානේ. ඒකයි ඉතින් ගොඩ දෙනෙක් අහරහන හැමදේම කියන්නේ අයියා ගැන හොඳ. ඉතින් මේ මනුස්සකමත් එක්ක යන වැඩක් මේක. මම හිතනවා අපි ප්‍රාර්ථනා කරන්නේ තව තව ඉදිරියට යන්න ලැබේවා කියලා. ඉතින් මේ දෙන්නත් හරිම සතුටින් තමයි වැඩ කරන්නේ. මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම ඉස්සරහට යද්දී අමුතු මැෂින් එකක් දැක්කා. මම දන්නේ මේ මැෂින් එක මොකක්ද කියලා. මේ මැෂින් එක මොකක්ද අයියා ඇත්තටම? ඒක මල්ලියෝ වීදුරු කුමාලෙන් කම්බන එකක්. ඒ කියන්නේ හීට් කරනවා. හීට් කරනවා. විස බීජ අපි අල්ලනකොට විස බීජ තියෙන්න පුළුවන්. ඒ විස බීජ සම්පූර්ණයෙන් හීට් කරලා තම්බලා සෞඛ්‍ය ආරක්ෂිත විදියට කස්ටමර්ට ඩ්‍රින්ක් එකක් දෙන්න පුළුවන්. ඒකේ වීදුරුවේ කට තියලා උනා බොන්න පුළුවන් 100%ක්ම බැක්ටීරියා හැමදේම අයින් වෙලා තියෙන්නේ. යන් අපි බලමු මේ මැෂින් එක මොන වගේද කියලා. බලමු. ඉතින් මේ තව දෙයක් කියන්න ඕන. මම හිතන්නේ මේ ජූස් බාර් කරන කට්ටියට මෙයා ලොකු අභියෝගයක්. හරිද? මෙයා ගාව තියෙන ක්වොලිටි එකේ පිරිසිදුකම මම හිතන්නේ අර ලොකුවට පෙන්නලා තියෙන සමහර කඩ තියෙනෝනේ ලස්සනට හදලා තියෙනවා. ඇතුලේ හැබැයි කිසිම පිරිසිදුකමක් නැහැ. ඒක ගොඩක් වෙලාට. හැබැයි මෙතන තියෙන දේ වෙනස්ම පැත්තක් තමයි ඇතුලේ තියෙන්නේ. ඉතින් අපි බලමු මේ මැෂින් එක නේ. යා. රයිට් මේ මැෂින් එක තමයි ඒක වෙනස්ම මැෂින් එකක් බලමු මේකෙ වෙන්නේ හීට් වෙන එකනේ හීට් වෙලා තැම්බිලා විස බීජ ඔක්කොම මේක අයින් වෙනවා මොකද ගොඩ දෙනෙක් මේ වීදුරු වලින් බොනවනේ නේද ඔව් ඒක හරි ඉතින් දැන් දැක්කනේ මෙතන පිරිසිදුකම ගැන කිසිම දෙයකට බය වෙන්න එපා කිමිකල් නැහැ කිසිම දෙයක් නැහැ 150ට වාට බඩ පිරින්න ජූස් එකක් බොන්න පුළුවන් ඒක හොඳ නැහැ බඩ පිරින්න බොන්න පුළුවන් ජූස් එක සමහරවල්ලාට ඉතුරු කරන්න වෙනවා. ඒ තරමට ලොකුයි. ඒක පෙන්නන්නම්. ඉතින් ඔයාලට බය නැතුව ජූස් එකක් බොනවා නම් ඉතින් අටකුරුන්ද කළුතර ඇතුළත තියෙන්නේ. ඔයාලා දැන් පොඩ්ඩක් හෙලකුරු එක. හෙලකුරු එකට පොඩ්ඩක් මෙහා තියෙන්නේ. ඉතින් මම පෙන්නන්නේ මේ ලොකේෂන් එක. හරි. අවසාන වශයෙන් අයියාගෙන් සමු ගන්න කලින් රටට මොකක්ද කියන්න තියෙන්නේ? මේ වගේ සාමාන්‍ය තව කට්ටිය ඉන්නවනේ. මේ වගේ පටන් අරගෙන ඉදිරියට යන්න ඉන්න කට්ටිය. ඒ කට්ටියට මොකක්ද දෙන්න තියෙන අදහස? තමන්ගේ හැමෝටම දක්ෂතාවයක් තියෙන හැංගිච්ච try කරන්න ඒ වුණා අපේ ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ජොබ් නෑ කී ඉන්නවා. ඔව්. එහෙම හිතන්න එපා. ඒක හිතන්න එපා. ප්‍රශ්නේ අතාරින්න හොඳ නෑනේ. ප්‍රශ්න එනවා සෑහෙන්න. මග අතාරින්න එපා. අනිවාර්යෙන් ගේමක් ගහන්න පුළුවන්. රට යන්න නම් එපා. රට යන්න එපා. මේ රට හොඳයි නේ ගේමක් ගහනවා. මේ රට හොඳයි. මම යන්නේ රට. මගේ ළමෙක්වත් යවන්නේ නෑ. සුන්දර රටක් ගේමක් ගහලා ඉන්න පුළුවන්. උත්සාහයයි කැපවීමයි අනිවාර්යයි. ඔරලෝසුවේ කටු බලන්න නැතුව වැඩ කරන්න යුතුයමයි. වැඩියෙන් මහන්සි වුණොත් තමයි වැඩියෙන් හාන්සි වෙලා ඉන්න පුළුවන්. ඒක නිසා සියලු දෙනාට ජය වේවා. SIS TV Unseen Man ප්‍රෝග්‍රෑම් එකෙන් සමු ගන්නවා. සුපිරිම තැනක් හම්බුණා. අයියාගේ නම මොකද්ද අයියේ? මදුෂාන්. මදුෂාන් නේ. ඉතින් මදුෂාන් අයියාගෙන් සමු ගන්නවා. ඉතින් අයියාගේ පිරිසිදුකම ගැන, මේ මැෂින් ගැන, මෙතනට එන ක්‍රවුඩ් එක ගැන, ඒ ලොකේෂන් එක ඔක්කොම පෙන්නන්නම් ඔයාලට. ජය වේවා. දවසක හමු වෙමු. මම Unseen Man ප්‍රෝග්‍රෑම් එකෙන්